පුංචි කාලේ ඉඳලා හැමතැනින්ම ග්‍රැමර් ඉගෙන ගත්තට මෙන්න මේ දේවල් ටික හරියටම දන්නේ නැතුව මට නම් කියන්නපා ඔයගොල්ලෝ ග්‍රැමර් දන්නවා කියලා. අපි බලමු ඒ දේවල් මොනවාද කියලා. එහෙනම් ඊට කලින් ඔයගොල්ලෝ හැමෝම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට මේ Learn English with Shay. Hello my dear students, welcome back to my YouTube channel. So in today's episode we are going to talk about a very important topic. ඔගොල්ලෝ දැනටම දන්නවා ඇති මොකක්ද කියලා. English grammar. English grammar කියලා කියවම අපිට මතක් වෙන පළවෙනි දේ තමයි tenses. Tenses බැන්නම් ළමයි අපිට ඉංග්‍රීසි කතා කරන්න ලියන්න තියා මොකක්වත්ම කරන්න බෑ. ඉතින් අපි YouTube channel එකේ grammar series එක පටන් ගත්ත grammar series එකේ පළවෙනි episode එක තමයි මෙන්න මේ tenses. හරි, අපි බලමු මෙන්න මේ tenses කියන්නේ මොනවද කියලා. අපි සිංහලෙන් අහලා තියෙනෝනේ අතීත කාලය, වර්තමාන කාලය, අනාගත කාලය. ඒ වගේම ඉංග්‍රීසි වල තියෙනවා ළමයි tenses තුනක්. past tense, present tense and the future tense කියලා. මොනම භාෂාවකින් වුණත් කෙනෙක් එක්ක හරියට සංවේදනය කරන්න ඕන නම් මෙන්න මේ කාල තුන ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. මෙන්න මේ tenses තුන ගැන කතා කරන්න යනකොට අපි විශේෂයෙන්ම අපිට හම්බ වෙනවා දේවල් දෙකක්. active voice and passive voice කියලා. මොකද්ද මේ active voice කියලා කියන්නේ? අපි සිංහලෙන් කියන්නේ කර්තෘකාරක කියලා. ඒ වගේම passive voice වලට අපි සිංහලෙන් කියන්නේ කර්මකාරක කියලා. ඉතින් ඉංග්‍රීසි වලත් ඔන්න ඔය දෙන්න ඔය විදිහටම ඉන්නවා. ඉතින් අපි මුලින්ම ඉගෙන ගන්න ඕනේ මෙන්න මේ active voice කියන එක. active voice ඉගෙනගෙන අපිට passive voice වලට යන ගොඩක් ලේසි. ඉතින් අපේ මේ tenses series එකේ අපි මුලින්ම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ active voice ගැන. හරි, මම ඔයගලන්ට ලේසි වෙන්න පුංචි වගුවක් ගහලා පෙන්නන්නම්. ඉතින් අපි දන්නවා වගේ මුලින්ම present tense, past tense, future tense කියලා අපිට මෙන්න මේ කාලයන් තුනක් තියෙනවා. සිංහලෙන් කිව්වොත් අතීත, වර්තමාන, අනාගත. මෙන්න මේ කාල පරාසයන් තුන දිහා අපිට බලන්න පුළුවන් විදි හතරක් තියෙනවා ළමයි. එකක් තමයි simple, අනිත් එක continuous tense, perfect tense and perfect continuous tense. මෙන්න මේ tenses තුන දිහා මෙන්න මේ angles හතරෙන් අපිට බලන්න පුළුවන්. මේ එක angle එකකින් එක tense එක දිහා අපි බලනකොට කියවෙන තේරුම එකිනෙකට වෙනස්. ඔය ගොඩක් අයට grammar පැටලෙන්නේ ඔන්න ඕක හරියට තේරුම් ගන්න බැරුව. දැන් ඕගොල්ලන්ට පේනවා ඇති මෙහෙම ගත්තොත් මෙන්න මේ වගුව පිරීලා යනකොට active voice ගැන කතා කරන යනකොට අපිට දේවල් කීයක් ගැන කතා කරන්න වෙනවද කියලා ඕගොල්ලන්ට තේරෙනවද? හරියටම ගත්තොත් මෙන්න මේ tenses තුනටයි මෙන්න මේ tenses තුන දිහා බලන actions හතරටත් එක්ක ගත්තොත් 3 වරක් 4 12 විදිහකට අපිට මේ active voice කතා කරන්න පුළුවන්. මෙන්න මේ විදි 12ම හරියට ඉගෙන ගත්තොත් තමයි අපිට කියන්න පුළුවන් වෙන්නේ active voice අපිට පුළුවන් කියලා. දැන් මෙහෙම සරලව මේ වගුව තිබ්බට ළමයි ඇත්තටම මේක එක tense එකක් ගත්තොත් අපිට කතා කරන දේවල් ගොඩක් තියෙනවා. අපි එහෙනම් බලමු කොහොමද මේ tenses ඇතුලේ structure එක හැදෙන්නේ කියලා. ඔය 12 විදිහකට අපි කතා කරපු tenses ඇතුලේ ඕනම tense එකක් අපි අරගත්තොත් ඒ tense එකේ uses අපි කතා කරන්න ඕනේ. ඒ කියන්නේ මේ tense එක මොන වගේ වෙලාවටද අපි පාවිච්චි කරන්නේ? මේ tense එකෙන් අපිට ලැබෙන වාසි මොනවද? මේ tense එක පාවිච්චි කරලා අපිට communicate කරන්න පුළුවන් මොනවද කියන දේ අපි අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕනේ. එහෙම නැත්නම් කොහොමද අපි ඒක පාවිච්චි කරන්නේ? එහෙම නැත්නම් මේ tense එකෙන් කතා කරන කෙනෙක් කියන දෙයක් අපි තේරුම් ගන්නේ කොහොමද? ඒ නිසා අනිවාර්යයෙන් මේ tense එකක වාසිය ඉගෙන ගන්න එක නම් ගොඩක් වැදගත්. ඊට අමතරව මේ tense එකේ structure එක අපි ඉගෙන ගන්න ඕනේ. මොකද හැම tense එකටම ආවේනික වෙච්ච structure එකක් තියෙනවා. ඉතින් ඒ structure එක දන්නොත් අපි කොහොමද මේ tense එක පාවිච්චි කරන්නේ? තුන්වෙනි දේ තමයි ළමයි ඒ tense එකෙන් අපි positive දෙයක් කතා කරන්නේ කොහොමද කියන එක. උදාහරණයක් විදිහට අපි ගත්තොත් I am eating කියන එක. මම කෑම කමින් ඉන්නවා. ඒක positive දෙයක්. මොකද ඒකේ not කියන වචනේ අන්තර්ගත වෙන්නේ නැහැ. ඒ වගේම අපි ඒ tense එකේ negative දේවල් කතා කරන්නත් ඕනේ. I'm not eating. මම කෑම කමින් ඉන්නේ නැහැ. not කියන වචනේ තියෙනවා. ඒ කියන්නේ ඒක negative statement එකක්. ඒ වගේම අපි questions හදන විදියත් ගැන අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ. නැත්නම් මේ tense එක දාලා අපි කාගෙන් හරි ප්‍රශ්නයක් අහන්නේ කොහොමද? questions ගැන කතා කරද්දී ළමයි ඇත්තටම වර්ග කිහිපයක් තියෙනවා අපිට කතා කරන්න. පළවෙනි එක තමයි yes no questions. අපි in detail කතා කරමු මේවා ගැන. yes no questions කියන එක සරලව කිව්වොත් කවුරු හරි මෙන්න මේ වර්ගයේ ප්‍රශ්නයක් අපෙන් ඇහුවොත් අපි මුලින්ම දෙන උත්තරේ yes I am, no I'm not. මෙන්න මේ විදිහට yes no වලින් තමයි අපි උත්තරේ පටන් ගන්න. ඒ නිසා මේවට අපි කියනවා yes no questions කියලා. ඊළඟ එක ළමයි WH questions. අපි මේක ගැනත් ඉස්සරහට in detail කතා කරමු. හැබැයි එතකම් මම කියනවා මේ WH questions කියලා කියන්නේ අපි පාවිච්චි කරන්නේ what, when, why, whom වගේ දේවල්. අන්න ඔය වගේ දේවල් වලට තමයි අපි WH questions කියලා කියන්නේ. W සහ H අකුරෙන් පටන් ගන්න නිසායි මේකට WH questions කියලා කියන්නේ. ඊට අමතරව tag questions තියෙනවා ළමයි. tag questions කියලා කියන්නේ ඇත්තටම හරිම fancy විදිහට අපි ඉංග්‍රීසි කතා කරද්දී පාවිච්චි කරන වාක්‍ය රටාවක්. අපි උදාහරණයක් ගත්තොත්
ඔයා හිතන්නකෝ පාටි එකට ගිහිල්ලා ඔයාට යාළුවෙක් හම්බ වෙනවා කියලා. හැබැයි ඔයාට හරියටම ෂුවර් නැහැ ඔයා මෙයාව කොහෙද දැකලා තියෙන්නේ කියලා. එතකොට ඔයාට මේ වගේ අහන්න පුළුවන්. Hello, I have seen you before. You live in Nugegoda, don't you? ඒකෙන් මොකද්ද මෙයා මේ කියන්නේ? Hello, මං ආව කලින් දැකලා තියෙනවා. ඔයා ඉන්නේ නුගේගොඩ නේද? ආන්න අපි අහන්නේ එහෙම නේද කියලා. ඔන්න ඔය වගේ දේවල් අහන තමයි මෙන්න මේ tag questions අපි පාවිච්චි කරන්නේ. ඉතින් අපි මේ හැම දෙයක් ගැනම in detail හරිම ලස්සනට කතා කරමු channel එකේ ඉස්සරහා videos වලදී. ඉතින් ළමයි ඔයගොල්ලන්ට තේරෙනවා ඇති අපි tense එකක් ඉගෙන ගන්නකොට tense එක ඇතුලේ මෙන්න මේ දේවල් ඔක්කොම අපි කතා කරන්න ඕනේ. එහෙම නැත්නම් අපි tense එක පාවිච්චි කරන්නේ කොහොමද? ඒ නිසා අපි YouTube channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න අපි මේ හැම tense එකක් ඇතුළටම ගිහිල්ලා in detail මේ දේවල් කතා කරමු. අද මේ වීඩියෝ එකේ අරමුණ උනේ ඇත්තටම ඔයගොල්ලන්ට මේ tenses වල තියෙන වටිනාකම කියලා දෙන්න සහ මේ tense එකක් අපි හරියට ඉගෙන ගන්නේ කොහොමද කියලා පෙන්නන්න. එහෙනම් ඉංග්‍රීසි grammar වල තවත් සුන්දර තැනක් එක්ක අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. එතකන් ඔයගොල්ලෝ හැමෝම පරිස්සමෙන් ඉන්න. Bye bye.